සුබ දවසක් හැමෝටම. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ නිසාන්ටේජ් අකඩමි YouTube channel එක වෙතින් ගෙනන අලුත් වීඩියෝවක් එක්ක. එතකොට අද කතා කරන්න යන්නේ මොකද්ද FEG එක. එහෙම නැත්නම් fair value gap එකක් කියන්නේ කියලා. එතකොට අද කතා කරනවා FEG එකක්. එහෙම නැත්නම් fair value gap එකකට මාකට් එක රියැක්ට් කරන්නේ කොහොමද? මාකට් එක රියැක්ට් නොකරන අවස්ථා මොනවද කියලා සහ FEG එක එහෙම නැත්නම් fair value gap එකකට මාකට් එක ඇවිල්ලත් ඒ කියන්නේ fair value gap එකකින් අපි entry අරගෙනත් ඇයි අපි loss වෙන්නේ? මෙන්න මේ කරුණු කාරණා රැසක් අද කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. බොහොම වටිනා කාරණා ටිකක් ට්‍රේඩර් කෙනෙකුට ට්‍රේඩින් ලයිෆ් එකට අවශ්‍ය දේවල් ටිකක් කියවෙනවා. ඒ නිසා හැමෝම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලා ආයෙ මතක් කරමු. අපි යමු ලයිව් මාකට් එක පැත්තට. හරිද? එතකොට FEG එකක් කියලා කියන්නේ මාකට් එකක් අසීමිත ලෙස ඉහළ යාමක් හෝ අසීමිත ලෙස පහළ යාමක්. ඒතර අසීමිත ලෙස ඉහළ යාමක් සිද්ධ වෙන්නේ කොහොමද? මාකට් එකට හිතා ගන්න බැරි තරම් ස්ටොක් ප්‍රමාණයක් එනවා. හරිද? මාකට් එකට හිතා ගන්න බැරි තරම් බයස්ල ප්‍රමාණයක් එකපාර එනවා. මාකට් එකට හිතා ගන්න බැරි තරම් සෙලර්ස්ල ප්‍රමාණයක් එකපාර එනවා. ඒතර මේ තින්නේ මාකට් එකට එකපාරම සෙලර්ස්ලකින් ආපු බලපෑම නිසා කැනල්ස් එමන් නැත්තම් බුලිෂ් කැනල් ගාගෙන ආපු අවස්ථාවක්. එතකොට මේ තියෙන්නේ මාකට් එකට එකපාර ආපු බයර්ස්ල නිසා ඇතිවෙච්ච මූවමන්ට් එක. එතකොට අපි බලමු මෙන්න මේ ෆෙයා වැලියු ගැප් එකකට මේ වගේ මූවමන්ට් එකකදී හැදෙන ගැප් එකකට මාකට් එක රියැක්ට් කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මෙන්න මේ කැනල් එක දිහා බැලුවම මේ කැනල්ස් දෙකක් තියෙනවා මෙතන. මෙන්න මේ කැනල් එක සහ මේ උඩ තියෙන කැනල් දෙක අතරමැද තියෙනවනේ මේ බොඩි එක. මේ කල එක ගැන හිතන්න එපා වැඩිය. මොකද මම කස්ටමයිස් කරගෙන තියෙන්නේ. ඒකට මේ නිල් පාටින් පෙන්වන්නේ කොළ පාට එහෙම නැත්නම් බුලිෂ් කැනල්ස්. ඒ වගේම කළු පාටින් පෙන්වන්නේ බෙයාරිස් එහෙම නැත්නම් රතු කැනල්ස්. ඒ නිසා ඒක ගැන වැඩි හිතන්න එපා. මෙන්න මේ ලෙසන් එකේ කියලා දෙනවා මෙන්න මේ පල්ලෙහාම තියෙන විග් ඒ කියන්නේ විග් තුනක් අරගෙන කැනල්ස් තුනක් අරගෙන මෙන්න මේ විග් එක සහ මෙන්න මෙතන අතර ඇති පරතරය. එහෙම නැත්නම් බොඩි එකේ පරතරය. ඔයගොල්ලන්ට මම මේ ලකුණු කරලා පෙන්නන්නම්. මෙන්න මේ බොඩි පරතරය. ඔන්න මේ බොඩි පරතරය අපි කියනවා fair value gap එක කියලා. ඒතකොට fair value gap එකට අපි කොහොමද රියැක්ට් කරන්නේ කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. එතන මෙතනක් තියෙනවා fair value gap එකක්. මේ බොඩි එකේ මෙතන සහ බොඩි එකේ මෙතන. එතකොට හැබැයි fair value gap එකකට ආවට පස්සේ මාකට් එක කොයි වෙලේ හරි අල්ල ඩවුන් වෙන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ. හැබැයි මෙතන එක වෙලා තියෙන්නේ මේ fair value gap එක මම zoom out කරලා පෙන්නන්නම්. මේ fair value gap එක අල්ලලා තියෙනවා. හැබැයි මාකට් එක අප් වෙලා තියෙනවා. මෙන්න මේකට හේතුවක් තියෙනවා. එතකොට අපි fair value gap එක බ්‍රේක් කරපු ඵලයට එහෙම නැත්නම් fair value gap එක මාක් කරගත්ත zone එකට මාකට් එක ආව ඵලයට ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. හේතුව තමයි ෆන්ඩමල් නිවුස් පැත්ත මේකට බලපානවා. හරියටම බලන්න දිනේදා 2025 දෙසැම්බර් 2. එතකොට ඔයාලට හෙව්වොත් හොයාගන්න පුළුවන් මොකක් හරි ෆන්ඩමල් නිවුස් එකක් නිසා තමයි මේ මාප් වෙලා තියෙන්නේ. ඒතර හේතුව ඒවා ෆන්ඩමල් පැත්තෙන් ගොඩක් අය ලොස් වෙන හේතුව තමයි කොච්චර මාකට් එක ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්නවා, මාකට් එක යන විදිය දැනගන්නවා, ඇනලයිස් කරනවා, ඊට පස්සේ ඉන්ඩිකේටර්ස් දාලා බලන ඔක්කොම කරලා මාකට් එක අප් වෙන මූවමන්ට් එක තියෙන්නේ. ඉතින් අපි ඇනලයිස් කරලා ඩොලර්ස් ගොඩක් දානවා. හැබැයි එකපාර මාකට් එක මෙන්න මේ විදියට ඩවුන් වෙලා අපේ ඩොලර්ස් ඔක්කොම කපාගෙන යනවා. හේතුව ෆන්ඩමල් නිවුස් මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එකට බලපානවා. ඒක ෆන්ඩමල් නිවුස් ගැන හරියටම දැනගන්න ඕන නම් ඒ නිවුස් බලාගන්නේ කොහොමද? ඒ මාකට් එකට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඕගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න yes කියලා මම ඒකට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට මෙන්න මේ වෙලාවේ ආපු නිවුස් එකක් නිසා තමයි මාකට් එකේම අප් වෙලා තියෙන්නේ. හරි. අපි බලමු fair value gap එකකින් හරියට මේ වගේ නිවුස් තිබ්බත් නැතත් නිවුස් ටිකක් බලලා ෆන්ඩමල් පැත්තත් බලලා හරියටම කොහොමද එන්ට්‍රි එකක් ගන්න කියලා. හරි. ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙන fair value gap එක. fair value gap එක කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට කැනල්ස් තුනක් අරගෙන ඒකේ මේ විග් යට තියෙන උඩම තියෙන කැනල් එකේ විග් එක සහ යට තියෙන කැනල් එකේ විග් එක අතර ඇති පරතරය මම නැත්තම් මැද තියෙන කැනල් එකේ බොඩි එක. ඒක මේ විදිහට මම කලින් ෂෝන් එකකින් ලකුණු කරගත්තා. හරිද? ඊට මේ තියෙන මාකට් මම zoom out කරලා පෙන්නන්නම්. මාකට් එක මෙහෙම ගලාගෙන ඇවිල්ලා කොයි වෙලේ හරි මේ ෂෝන් එකට එනවා. අපි දැන් බලමු මේ ෂෝන් එක බ්‍රේක් කරලා මේක කොහොමද මාකට් එක අරගෙන ඒ කියන්නේ ෂෝන් එක බ්‍රේක් කරපු ගමන් අප් වෙනවා කියලා අපි එන්ට්‍රි එකක් ගන්නෙ නැහැ. එහෙම ගන්නෙ නැහැ. එහෙම අප් වෙන්නේ නැහැ. එතකොට එහෙම අප් වෙනවා නම් ඒක ඉතින් වාසනාවකට තමයි එහෙම අප් වෙන්නේ නැහැ. මොකද අර මම ඉස්සෙල්ලා වගේ ෆන්ඩමල් පැති බලපානවා එක එක දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මාකට් එක අපි හිතන විදිහට වෙන්නේ නැහනේ. ඒ නිසා අපි කවදාකවත් එහෙම එන්ට්‍රි එකක් ගන්න අපි බලනවා. තාටික බලනවා. හරි. දැන් මෙහෙම බලනකොට අපිට පේනවා
මෙතෙන්ට දැන් අපේ ඉස්සෙල්ලා ඇඳගත්තු FAG එක බ්‍රේක් කරන මාකට් එක ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ බ්‍රේක් කරපු තැනින් අපි එන්ට්‍රි එකක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? හරි මෙතන නම් මෙන්න මෙතෙන් එකක් එනකම් ප්‍රොෆිට් වෙලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේක එතෙන් එකක් එනකම් අප් වෙයිද නැත්නම් දැන් මේ ඇවිල්ලා තියෙන මෙතන දැන් සයිඩ් වේ එකක් ගිහිල්ලා. හරිද? මෙතන සයිඩ් වේ එකක් ගිහිල්ලා. ට්‍රෙන්ඩ් එක මාරු වෙලා තියෙනවා ඩවුන් එකකට. හරිද? දැන් මෙතන මාරු වෙච්ච ගමන් මේ ට්‍රෙන්ඩ් එක මාරු වෙච්ච ගමන් ඩවුන් එකකට ඇවිල්ලා තමයි මාකට් එක ඒ කියන්නේ සෝන් එක බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට අපිට හිතා ගන්න බෑ දැන් මේක අප් වේද අඩු ඩවුන් වේද දැන් මෙතනදී ඔන්න අප් වෙලා. ඔය ඩවුන් වෙලා ගිහින් ඉතින් ඔතන කොහොම ඩවුන් එකක් යන්න පුළුවන්. ඉතින් අපිට හිතා ගන්න බෑ මාකට් එක කොහෙට ගමන් කරයිද කියලා. ඉතින් ඒ නිසා අපි ඊළඟට මොකද කරන්නේ? දැන් මේක ඩවුන් වෙනවද නැද්ද කියලා හොයාගෙනම අපි හරියට දාන එක ට්‍රේඩ් එක අපේ එන්ට්‍රි එකට ලොකු වාසියක් වෙනවා. එතකොට අපිට ලොකු බය ට්‍රේඩ් කරන්න පොඩ්ඩක් ඩවුන් වෙනකොට ආයි ගලවන්නේ ඒ වගේ දේවල් කරන්න ඕනේ වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන සෝන් එක බ්‍රේක් කරගෙන ගිහිල්ලා කොයි වෙලේ හරි මේ OBS එක කැඩෙන එකයි. ඒ කියන්නේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්. දැන් මේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් කියලා කියන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා තියෙන එක කොයි වෙලේ හරි අප් ට්‍රෙන්ඩ් එකකට මාරු වෙන්න එපා. ඒතර මෙන්න මෙතන තියෙන තොච් එක හැදිලා තියෙනවා. ඒතකොට මෙතනින් මේක කෙලින් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චර වෙලා ආපු ඩවුන් ට්‍රෙන්ඩ් එක දැන් අප් ට්‍රෙන්ඩ් එකකට මූව් වෙලා තියෙන්නේ. එතකොට හරිද? අප් වෙලා මෙතන ගහලා තියෙන OB එකක්. එහෙම නැත්නම් ඕඩර් බ්ලොක් එකක්. එතකොට ඕඩර් බ්ලොක් එකක් කියන එක ගැන මම කෙටියෙන් කියන්නම්. ඒකට වෙන වීඩියෝ මම ඔයගොල්ලන්ට අරන් එන්නම්. මෙන්න මේ දෙපැත්තේ දැන් මෙතන නැම්මක් එක්ක ගැප් එකක් එක්ක තියෙන කැනල්ස් තුනේ මෙන්න මේ මැද කැනල් එකේ විග් එක ලෝන් වෙන්න ඕනේ. එතකොට මේ පැත්තේ තියෙන කැනල් එකේ විග් එක මේ මැද තියෙන කැනල් එකට වැඩිය උස ගියොත් එහෙම මේක ඕඩර් බ්ලොක් එකක් එහෙම නැත්නම් OB එකක් වෙන්නේ නැහැ. මේ පැත්තේ තියෙන කැනල් එකේ මැද තියෙන කැනල් එකට වැඩිය විග් එක දික් වුණොත් එහෙම මේක ඕඩර් බ්ලොක් එකක් වෙන්නේ නැහැ. එතකොට ඕඩර් බ්ලොක් එකක් වෙන්නේ ගැප් එකක් එක්ක මෙන්න මේ වගේ නැම්මක් තියෙන තැනක විතර. හරිද? එතකොට මෙන්න මේ ඕඩර් බ්ලොක් එකක් හැදුනා. දැන් මොකද කරන්නේ අපි? මෙන්න මේ ඕඩර් බ්ලොක් එක ගාවින් අපි දාගන්න Fibonacci tool එක. එතකොට Fibonacci tool එකට මම මේ විදිහට දාගෙන අපි දන්න එක තියෙන එක තමයි golden pocket කියන එකට අපි golden pocket එක ගාවලා ඇඳ ගන්නවා. මේ වගේ සෝන් එක. හරිද? ඊට පස්සේ මම ඒකට Fibonacci අයින් කරනවා. මොකද මම කැමති නැහැ මේ විදිහට වැඩිපුර ඉරි කැලේ තියාගෙන ඉන්න. හරිද? දැන් කොයි වෙලේ හරි මේක මාකට් එකට ඇවිල්ලා අප් වෙන්න එපා. හරිද? දැන් සෝන් එකට අන්න අර කිව්වා වගේම මෙතනදී අපි අඳගත්තා. ඔන්න බලාගෙන ඉන්නවා. Fibonacci golden pocket එක බ්‍රේක් කරා. අන්න අපි මෙතනදී එන්ට්‍රි එකක් ගන්නවා. එන්ට්‍රි එක ගන්න කොහොමද? මෙන්න විදිහට TP අපි දාගෙන තියා ගන්නවා කලින්ම. මෙතන ඉඳලා මෙතන දාලා. හරි. ඔන්න එන්ට්‍රි එකක් ගත්තා. පළවෙනි TP මෙතනදිම හිට්. හරිද? මම මේ කියන්නේ ෂෝට් එන්ට්‍රි එකක් ගන්න එක ගැන. එතකොට අපි FVG එහෙම නැත්නම් fair value gap එකෙන් ෂෝට් එන්ට්‍රි එකක් අපි මෙතෙන්ට නිකන් ප්‍රොෆිට්. හැබැයි මම තාදයක් පෙන්නන්නම් මේ පළවෙනි TP එක මෙතනින් හිට් කරා. හරිද? පළවෙනි TP එක හිට්. ඒක මෙතනදිම හිට්නේ. මෙතනදී හිට්. නේ? ඊට පස්සේ දෙවෙනි TP එක. දෙවෙනි TP එක කියන්නේ මෙතනදී. දෙවෙනි TP එක හිට් කරනවා ඔන්න බලා ගන්න. දෙවෙනි TP එකත් තුන්වෙනි එක. තුන්වෙනි එක මෙතනදී හිට් කරලා තියෙනවා. හතරවෙනි TP එකත් මේ. හතරවෙනි TP එක ළඟටත් ඇවිල්ලා කියලා තියෙනවා. එතකොට මම කියන්නේ මෙච්චර දුර අල්ලන් ඉන්න කියලා TP ඔක්කොම ඩන් කරනකන් හැබැයි අපිට පළවෙනි TP හිට් කරනකන් අරගෙන හිටියත් ප්‍රොෆිට්. මොකද මේකෙන් ෂෝට් එන්ට්‍රි නේ ගන්න අපි. එතකොට මෙන්න මේ ෂෝට් එන්ට්‍රියට මේක ප්‍රමාණවත්. අපි එතකොට ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට දාගත්තා. මෙතන තියෙන එන්ට්‍රි එක. අපිට ඉතින් සෑහෙන ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා මේ. ලොස් එක නැතිම තරම් ලොස් වෙන පැත්තට එකක්වත් ඇවිල්ලා නැහැ. මම හොරිසොන්ටල් ලයින් එක ගහගෙන තියෙනවා මේ. ලොස් වෙන පැත්තට එකක්වත් ඇවිල්ලා නැහැ. ඒතකොට මෙතන සම්පූර්ණයෙන්ම ලොකු ට්‍රේඩ් එකක් අපි අල්ලගෙන ඉන්නේ. එතකොට ෂෝට් එන්ට්‍රි කියලා නෑ. මේක ලොකු ට්‍රේඩ් එකක් අපි අල්ලන් ඉන්නේ. ඒ නිසා අපි මෙතන ඉඳලා දාලා බලමු. පේනවනේ ට්‍රේඩ් සයිස් එක. එතකොට පැය 21ක්. හරිද? එතකොට මෙන්න මේ කැනල් එක අපිට ට්‍රේඩ් එක ෆියුචර් ට්‍රේඩින් වල දාලා ට්‍රේඩ් එක අල්ලන් ඉඳලා අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ ගොඩක් විදිහට මෙන්න මේ PG කියන එක රෙකමන්ඩ් කරනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ මේක ස්කැල්පින් අඩු ටයිම් ෆ්‍රේම් මේක මේ දේවල් සිද්ධ කරන්න කියලා. මොකද අඩු ටයිම් ෆ්‍රේම් මේක මේවා හරියටම වැඩ කරනවා. දැන් මෙතන අපේ TP එක අරගෙන ගිහිල්ලා හරිද? මෙතනදී අපේ TP ඩන් කරාට ඩන් කරලා එතනින් නැවතිලා නැහැ මේ. all TP ඩන් කරලා තියෙනවා. හැබැයි අපි ගන්නෙ මෙතෙන්කයි.
මොකද ට්‍රේඩින් වලදී වැඩි කෑදර වෙන්නත් හොඳ නැහැ. ඒ වගේම තමයි වැඩි බලාපොරොත්තු තියා ගන්නත් හොඳ නැහැ. අපි කොච්චර හොඳට ඇනලයිස් කරත් අනිත් පැත්තට ලොස් වෙලා යන්න පුළුවන්. එතකොට ලොස් එක අවම කරගෙන ලොස් වෙන්නේ නැති තරම් කියන්නේ නැහැ මම. ලොස් එක අවම කරගෙන අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරියට බලලා හැම පැත්තම බලලා ට්‍රේඩ් එකක් දැම්මා. හරිද? එතකොට ඔය කට්ටියට ෆන්ඩමෙන්ටල් නිවුස් පැත්ත ගැන මොකක් හරි දැනගන්න ඕන නම් ඒ සයිට් එක දැනගන්න ඕන නම් ෆන්ඩමෙන්ටල් නිවුස් කියන්නේ කොහොමද? ඒකට මාකට් එකට ඇති වෙන බලපෑම් මොනවද? ඒතකොට ඒ ෆන්ඩමෙන්ටල් නිවුස් අපි දැනගන්නේ කොහොමද? ඒකට වෙනම සයිට් තියෙනවද? හැම දෙයක් ගැන මම වීඩියෝ එකක් දාන්නම්. ඔය කට්ටිය ඕනි නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔය කට්ටියට අපි ස්කූල් එකත් එක්ක එකතු වෙලා හරියට ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට ට්‍රේඩින් ගැන මොකක් හරි අපහසුතාවයක් තියෙනවා. දැන් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් ඉන්න ඕනේ. ඔය හැම ලොකු ට්‍රේඩර් එකකින් පිටිපස්සේ ගයිඩ් කෙනෙක් හිටියා. එතකොට තනියෙන් YouTube එක බලන් ට්‍රේඩ් කරන්න යන්න බෑ. එතකොට ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් YouTube එකෙන් බලලා විතරක් ඔය කට්ටියට ට්‍රේඩින් ගොඩ දා ගන්න බෑ. ඒ නිසා අනිවාර්යෙන්ම ගයිඩ් කෙනෙක් ඕනි. ඒ නිසා හරියට හරියට ඉගෙන ගන්න අපේ කොලෙජ් එකත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඔය කට්ටියට මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් මෙන්න මේ නම්බර් හරහා. එතකොට අදට මේ වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු කියලා හැමෝටම ජය වේවා.